මොනවා හරි දෙයක් කරන්න ගියාම ඒක කරගන්න ගන්න හදිස්සියද? හිතවතුනි ඔබට මට අපි ටාගට් තියාගන්නවා. අපි විභාග ගැන බලාපොරොත්තු තියාගන්නවා. එහෙම නැත්නම් ගෙවල් හදන එක ගැන, එහෙම නැත්නම් වාහන ගන්න එක ගැන, එහෙම නැත්නම් ඉන්වෙස්ට් කරන එක ගැන, එහෙම නැත්නම් ඇඟ අඩු කරගන්න එක ගැන මේ ගොඩක් දේවල් ගැන බලාපොරොත්තු තියාගන්නවා. හැබැයි අපිට ඉවසීම නැහැ. අපිට පුදුම හදිස්සියක් තියෙන්නේ මේ වැඩේ කරලා ඉවර වෙනකම්. මේක ලොක්කු දුර්වලතාවයක්. අපිව හුරු කරලා තියෙන්නේ මේ තාක්ෂණික මෙවලම් විශේෂයෙන්ම වර්තමානයේ පාවිච්චි කරන තාක්ෂණික මෙවලම් අපිව හුරු කරලා තියෙන්නේ ක්ෂණික ප්‍රතිඵල බලාපොරොත්තු වෙන විදිහට මනස හැඩගස්වන්න. ඉතින් ඒ විදිහට හැඩගැහුණු මනසට නිරන්තර හැකියාවක් ලැබෙන්නේ නැහැ ඉවසීමෙන් යමක් සිද්ධ වෙනකම් බලන් ඉන්න. හොඳම උදාහරණය තමයි ඔය ඉස්සර කාලේ අපේ අම්මලා තාත්තලාගේ කාලේ ලියුමක් ලියලා ඒ ලියුමට උත්තර එනකම් බලන් ඉන්න ඕනේ. ඒ ලියුමට උත්තර එනකම් බලන් ඉන්න ඕනේ. ඒ කාල සීමාව හරි අමාරුයි ගත කරන්න. හැබැයි ඔවුන් ඉවසීමෙන් ඒ කාල සීමාව ගත කරා මොකද වෙන කරන්න දෙයක් නැහැ. හැබැයි අද එහෙම නැහැ. අද අපි මැසේජ් එකක් දාපු ගමන් ඒකට ඉන්ස්ටන්ට් රිප්ලයි එක බලාපොරොත්තු වෙනවා. ඒ වගේ තමයි ජීවිතේ අනිත් කාරණා ගැනත් අපි බලාපොරොත්තු වෙන්නේ. අපිව මේ තාක්ෂණික මෙවලම් ගොඩනගලා තියන්නේ අන්නේ මට්ටමට. අපිව ගෙනල්ලා තියන්නේ අන්නේ තැනට. ඉතින් ඒ නිසා ලෝකින ගොඩක් අයට මොකක් හරි අරමුණක් එහෙම නැත්නම් වෙන යම් ආකාරයක ළඟා කරගත යුතු දෙයක් ළඟා කර ගැනීම සඳහා අවශ්‍ය කරන ඉවසීම නැහැ. ඔයාට පුළුවන් නම් ඔය කියන ඉවසීම හදාගන්න. ඔයාට පුළුවන් නම් ඔය කියන ඉවසීම පුරුදු වෙන්න. මේ ඉවසීම කියන එක පුරුදු වෙන දෙයක්. මේක බොහොම හොඳින් පුරුදු වෙන්න පුළුවන්. ටිකෙන් ටික පුරුදු වෙන්න පුළුවන්. ඔබට පුළුවන් නම් මේක පුරුදු කරගන්න ජීවිතේ ලොකු වෙනසක් සිද්ධ වෙනවා. මොකද කාලයක් තිස්සේ ඉවසීමෙන් බලාගෙන ඉන්න එක තරම් ප්‍රතිඵල ළඟා කරගන්න පුළුවන් වෙන විදිහක් නැහැ. ක්ෂණික ප්‍රතිඵල පාඩුවක් මිසක් ලාභයක් ඇති කරන්නේ නැහැ. දීර්ඝ කාලීනව තමන්ගේ ජීවිතයට එකතු කරගන්න බලාපොරොත්තු වෙන යමක් තියෙනවා. ඒ දීර්ඝ කාලීන ප්‍රතිඵලය ඒ අදාළ කාල සීමාව තුළම ඔබ ළඟා කරගත යුතුයි. ඒ සඳහා ඒ අදාළ කාල සීමාව ගත වෙනවාමයි. එතෙක් ඔබට ඉවසීමෙන් නැදී ඉන්න හැකියාව තියෙනවා නම් ඒ ප්‍රතිඵලය හරි ශක්තිමත්. අර එකපාරට කඩාගෙන වැටලා කඩාගෙන යන જાති එකක් නෙමෙයි. හරි ශක්තිමත්. බලන්න වාට ඒ තරම් ඉවසීමක් තියෙනවද කියලා.